හායි යාළුවනේ කොහොමද? ඔයාලා ගොඩාක් දෙනෙක් අපේ වීඩියෝ එක දැකලා කමෙන්ට් කරලා තිබ්බා, කෝල් කරලා තිබ්බා. ඒ හැමෝටම වෙන වශයෙන් රිප්ලයි එකක් දෙන්න අපිට විදිහක් තිබුණේ නෑ. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි දැන් මේ දවස්වල දවස ගානේ ගිහින් ගෙදර මඩ අයින් කරලා ගෙදර සුද්ධ කරන ගමන් ඉන්නේ. දැන් නම් සති 2ක් විතර ගියා. දැන් මේ මුල්ම දවස්වල මඩ අයින් කරනවා. සෑහෙන මඩ තට්ටුවක් තිබුණ හින්දා දවස් 3ක් විතර මඩ අයින් කරන්න වුණා. හස්බන්ඩ්ගේ අයියලායි අපේ මාමිලා යාළුවෝ සෑහෙන්න අපිට උදව් කරා. මේ අපේ බඩු මේ සෑහෙන්න ඉතින් විනාශ වෙලා. මේ කිචන් එක ටිකක් මඩ අයින් කරාට පස්සේ බඩු නම් ලී බඩු විතරයි ඉතින් හොදලා ගන්න පුළුවන්. කොතනින් පටන් ගන්නද කියලා හිතෙනවා ගියාම. ටිකෙන් ටික ඉතින් මඩ අයින් කරලා ආයෙ හොඳ වතුරෙන් හොදලා ආයෙ ඩෙටෝල් සබන් වගේ දාලා එහෙම හොදලා දැන් ගොඩක් දුරට හොදලා ඉවරයි. තව කාමර 2ක් විතර තියෙනවා. මේ කාමරේ තමයි සොල්දරේ තියෙන්නේ. තාම මේකේ උඩ බඩු ටික අපි ගත්තේ නෑ. ඒක උඩත් යට වුණා. අපි ඒක උඩ තමයි බඩු ඔක්කොම අස් කරේ. සිවිලිම නම් ගන්න දෙයක් නැහැ. ගහක කොලයක් ගානේ සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. ටේබල් ටික නම් ඉවරයි. ඒ බෝඩ් ඒවා තිබ්බේ මේ තමයි සොල්දරි උඩ ඒ බඩු ඒ ටිකත් යට වෙලා තිබ්බේ. අපි රැට ගිහින් මේ විදිහට දවස් 4ක් 5ක්ම ආවා. ඉතින් බබා තියලා යන හින්දා බබාට ඉතින් අපි දැන් බබාගේ සෙල්ලම් බඩු එහෙම නෑනේ. ඉතින් ඒ හින්දා එයා මතක් කරන ඒවා ඉතින් අපි එන වෙලාවට අරන් එනවා අලුතෙන්ම. චූටීනේ ඉතින් එයාලගේ හිත හදන්න ඕනනේ මුලින්ම. ඒ හින්දා එයා ආස බඩු ඉතින් අපි එකක් හරි දවසට අරන් එනවා එද්දි. මේ පහුව නිදා දවසකත් ගිහින් ගේ ඇතුළ හොදලා ආයේ බඩු එහෙම ඉතින් විඩෙන් විට මඩ වෙනවා. ආයේ මිදුලෙත් එක්ක මඩනේ. අපේ යාළුවෝ ගොඩාක් මේ මැසේජ් කරලා තිබ්බා, කෝල් ගත්තා. අපි ඒ පුළුවන් වෙලාවට රිප්ලයි කරා, කෝල් ආන්සර් කරා. අනේ සමාවෙන්න රිප්ලයි හරි කෝල් එකක් ආන්සර් කරන්න හරි බැරි වුණා නම්. දවස් ගානක් කොහොම හරි දැන් සති 2කටත් කිට්ටුයි. හැමදාම උදේට ගිහින් රෑ වෙද්දින් ගෙදර මේ අපේ මහ ගෙදරට ආවේ. නැවත පාවිච්චියට ගන්න පුළුවන් බඩු ඉතින් හොදලා ගත්තා. තාම අපි එහෙ ඉන්නවද නැද්ද කියලා තාම හරියටම තීරණය කරේ නැහැ. මොකක් හරි වෙනසක් වෙනවද කියලා. තව ටිකක් බලන්න ඕන මේ අයියාගේ මැෂින් එක. මේ ඔක්කොම විනාශයි. ඇඳුම් එහෙම ඔක්කොම
ඇඳුම් ඉලෙක්ට්‍රික් බඩු නම් ගන්න බැරි වෙයි ආයේ. ඉතින් මඩනේ වගේ. ඉතින් අපි පුළුවන් දවස්වලට ගෙනල්ලා මේ ගන්න පුළුවන්ද කියලා බලලා ඒවා තෝරලා අයින් කරනවා. රැයට ගෙනල්ලා හොදලා ගන්න බබාගේ ඇඳුම් නම් ගත්තේ නැහැ. බබාගේ ඔක්කොම අයින් කරා. කොට්ට හැමත් ඔක්කොම ඉවරයි. ඒවා ඉතින් අමාරුයිනේ අය ගන්න. මේ මදිවට අයියාගේ කකුල් වල තුවාල ඇවිල්ලා මේ මණ්ඩ නිසා. අපි යන එන ගමන් බබාට ඇඳුම් එහෙම ටිකක් ගත්තා. ඉතින් අඳින්නත් එපේ. ඇඳුම් 2-3යිනේ ගන්න පුළුවන් උනේ අරන් ආවේ. හින්දා යන එන ගමන් බබාට ඉතින් ඇඳුම් ගත්තා. අපිට නැතත් එයාට තියෙන්න ඕනනේ කියලා ඉතින් මේ පුළුවන් වෙලාවක් තියෙන වෙලාවට ගිහින් එයාට අවශ්‍ය දේවල් ටික අපි ඉක්මනට ගත්තා. ඒතරේ මිඳුල්ලේ පිරීලා තියෙන මඩ හින්දා කොහොමත් දැන් ඇවිදින්නවත් බැහැනේ. හින්දා ඒවත් අයින් කරන ගමන් අයියා නම් හරි මවුලෙන් ඉන්නේ මේ. එයා ඉතින් එයාගේ මැෂින් එක යට වුණානේ. මේ ඉලෙක්ට්‍රික් බඩුව හැම කොටසක් මේ උඩ සොල්දරේ ඉඳලා මේ බිමට බාලා ටීවී හැම නම් ගන්න දෙයක් නෑ. අපේ සිල්වර් බටන් එක එකත් ඉතින් යට වුණා. මේක නම් බටන් එක හොදලා ගන්න පුළුවන්. ගොඩක් දුකයි ඉතින් අපි හිතුවේ නෑ එච්චර එයිද කියලා. ඒ හින්දා වැඩි පරිස්සමට ඉතින් බඩු ඔක්කොම පැක් කරලා අස් කරලා තමයි ගෙදරින් අයින් උනේ. ඒ අතරේ බඩු කොහෙටවත් ගෙනියන්නවත් විදිහක් නෑ. වහිනවනේ. වහින අතරේ තමයි අපි ගෙදරින් යන්න උනේ. ඉතින් ඒ හින්දා හොඳම දේ ඒක කියලා හිතලා ඉතින් උඩින් දැම්ම. කවදාක්වත් ඉතින් එහෙම ඇවිල්ලා නෑ. හිතුවේවත් නැති විදිහටනේ ආවේ. කරන්න දෙයක් නෑ ඉතින්. ඊට වඩා සෑහෙන්න මේ හැම මිනිස්සයාටම සෑහෙන්න විදිහට නැති වුණානේ දේවල්. ටිකෙන් ටික ඉතින් මේ දවස්වල මේක තමයි අපි කරන්නේ. ගේ සුද්ධ කරනවා. ඒවා තමයි